අද 2025 වෙනි මාස 6 වෙනි දින අධ්‍යාපන අමාත්‍යාංශයේදී ජාතික පාසල් විදුහල්පතිවරුන්ගේ හා අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ කලාපහ පළාත් සහ අමාත්‍යාංශ නිලධාරීන් අතර රැස්වීමක් ඉදිරිපත් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති බව. එහිදී පහත තීරණයන්ට එළඹුවා සැලකේ. ආරම්භ කළ හැකි සියලුම ජාතික හා පළාත් පාසල් දෙසැම්බර් 16 වන දින ආරම්භ කිරීම. මේ පළාත් අතරට බස්නාහිර පළාත, උතුරු පළාත, නැගෙනහිර පළාත, දකුණු පළාත, සබරගමුව පළාත හා උතුරු මැද පළාත අයත් වේ. දෙසැම්බර් 8 දින නියම වී පාසල් ආරම්භ කිරීමට තිබූ පාසල් දෙසැම්බර් 16 වන දින හැකි සියලුම පාසල් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. දෙසැම්බර් 16 ආරම්භ කළ නොහැකි පාසල් සඳහා ආරම්භක දිනය තීරණය කිරීමේ බලය විදුහල්පතිවරුන්ට හා පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත පැවරලා තියෙනවා. දෙසැම්බර් 16 වන දින ආරම්භ කරන පාසල් සඳහා අවශ්‍ය අවසාන නිවාඩුව දෙසැම්බර් 23 වන දින සිට ආරම්භ කරනවා. දෙසැම්බර් 16 සිට දෙසැම්බර් 22 දක්වා කාලය තුල පාසල් සුද්ධ පවිත්‍ර කර යථාවත් කිරීම, ගම්වතුන් නිසා ආපදාවන්ට පත් වූ දරුවන් හඳුනා ගැනීම හා ඔවුන්ගේ අවශ්‍ය මානසික හා අනෙකුත් සුබ සාධන කටයුතු හඳුනා ගැනීම, සංවිධානය කිරීම හෝ ඒවා සඳහා යොමු කිරීම පමණක් සිදු කිරීම. 2026 ලිත් වර්ෂය සඳහා සියලුම පාසල් ජනවාරි 1 දින ආරම්භ කිරීම. ලිත් වර්ෂය සඳහා පාසල් ආරම්භ වූ විගස 11 ශ්‍රේණිය 2025 සාමාන්‍ය පෙළ සඳහා පමණක් වාර විභාග පැවැත්වීම. ඉතිරි පන්ති සඳහා වාර විභාග පැවැත්වීමට අවශ්‍ය නම් ඒවා පැවැත්වීම පිළිබඳව තීරණ ගැනීමේ බලය විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යාපන බලධාරීන්ට පැවරීම. වාර විභාග පැවැත්වුවද නොවුවද සියලුම සිසුන් ඊළඟ ශ්‍රේණිය සඳහා සමත් කිරීම. විභාග දෙමාර්තවේන්තුව විසින් සාකච්ඡා කර හැකි ඉක්මනින් 2025 උසස් පෙළ ඉතිරි විෂයන් පැවැත්වීම පිළිබඳ තීරණය ගැනීම. ඒ අනුව තීරණය කර තිබෙන්නේ ජනවාරි 16 සිට 20 දක්වා කාලය තුල ඉතුරු උසස් පෙළ විෂයන් පැවැත්වීමට දින නිර්ණය කර තිබේ. 2025 උසස් පෙළ ඉතිරි විෂයන් පැවැත්වීම පිළිබඳ කාලසටහන අනුව 2026 අධ්‍යයන වර්ෂය ආරම්භ කරන දිනය තීරණය කිරීම හා වාර සටහන ප්‍රකාශනය පත් කිරීම. ඉතින් ඔයාලා මේ ගැන මොකද හිතන්නේ? ඇත්තටම තුන්වෙනි වාර විභාගයක් තියෙයිද නැද්ද? උසස් පෙළ ගැන මොකද හිතන්නේ? 2026 මොකද වෙන්නේ? ඔයාලගේ අදහස් පහත කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. මේ වගේ අලුත් තොරතුරු දැනගැනීමට අපගේ channel එක subscribe කර මේ වීඩියෝ එක like කරලා අනිත් අයට බලන්න share කරන්න. ඔබට සුබ දවසක්.